තෙරුවන් සරණයි ඔබට. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සදිසා නමස්කාරය පිළිබඳව. සිංහලවද සූත්‍රයේන සදිසා නමස්කාරය පිළිබඳව අපි මුලින්ම සාකච්ඡාවට භාජනය කරගමු මොකද්ද මේ සදිසා නමස්කාරය කියලා කියන්නේ කියලා. සදිසා කියලා කියන්නේ දිසා 6ක්. එතකොට මෙන්න මේ දිසා 6කට දිසාවන් 6කට කරන ලද නමස්කාරයට තමයි සදිසා නමස්කාරය කියලා කියන්නේ. සදිසා නමස්කාරය කියලා කියන්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ උන්වහන්සේ දකිනවා සිංගාල කියන ගෘහපති පුත්‍රයා. මේ සිංගාල කියන ගෘහපති පුත්‍රයා දියනානවා, ස්නානය කරනවා. දියනාලා ඉවර වෙලා ඔහු ගොඩට ඇවිල්ලා තෙත ඇඳුම් පිටින්ම ඔහු මේ දියනාන තැනින් ගොඩට ඇවිල්ලා දිසාවල් 6කට නමස්කාර කරන්නට යෙදුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසීමක් කරා මේ සිංගාල කියන ගෘහපති පුත්‍රයාගෙන්. සිංගාල ගෘහපති පුත්‍රය ඔබ දන්නවාද ඔබ ඔය නමස්කාර කරන දිසාවන් 6 කුමක්ද කියලා? ඒ අවස්ථාව ඔහු දැනගෙන හිටියේ නෑ. ඔහු නමස්කාර කරනවා විතරයි. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සිංගාල කියන ගෘහපති පුත්‍රයාට සිංහලෝවාද සූත්‍රය දේශනා කරන්නට යෙදුණා සදිසා නමස්කාරය පිළිබඳව. ඒක තමයි සදිසා නමස්කාරය කියලා කියන්නේ. මේ සිංහල කියන ගෘහපති පුත්‍රයාට දේශනා කරන්නට යෙදුණු සූත්‍රයට තමයි සඳහන් වෙන්නේ. අපි දැන් බලමු මොනවද මේ දිසාවන් 6 කියලා. එහි දිසාවන් 6 සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. එකක් තමයි නැගෙනහිර දිසාව. ඒතර නැගෙනහිර දිසාව නම් කරන්නේ සඳහන් වෙන්නේ ඔහුට මව්පියන් පිළිබඳව. ඊළඟට දෙවෙනි එක තමයි දකුණු දිසාව. දකුණු දිසාව සඳහන් වෙන්නේ ඔහුට ගුරුවරුන් පිළිබඳව. ඊළඟට බටහිර දිසාව. බටහිර දිසාවෙන් සඳහන් වෙන්නේ ස්වාමියා හෝ භාර්යාව පිළිබඳව. ඊළඟට උතුරු දිසාව. උතුරු දිසාව සඳහන් වෙන්නේ හිතමිතුරන් සම්බන්ධව, ඔහුගේ හිතමිතුරන් සම්බන්ධව. ඊළඟට සඳහන් වෙනවා යට දිසාව. යට දිසාව කියලා කියන්නේ සේව්‍ය සේවකයන් කියන කොට්ටාසයට. උඩ දිසාව කියලා කියන්නේ පැවිදි උතුමන්ට. එතකොට සිංහලවද සූත්‍රයේ දිසාවන් 6ක් අපි කිව්වා නමස්කාර කරනවා. නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, යට දිසාව සහ උඩ දිසාව. මෙන්න මේ කියන දිසාවන් 6ට තමයි සදිසා නමස්කාරය කියලා කියන්නේ මේ කියන කොටස් වලට. අපි දැන් බලමු එකිනෙක අරන් මේ දිසාවන් වල මේ සිංහලවද සූත්‍රයේ සඳහන් වෙන කාරණා මොනවද කියලා. හොඳයි. දැන් පළවෙනි එක තමයි මේ නැගෙනහිර දිසාව. නැගෙනහිර දිසාවෙන් කියන්නේ මව්පියන් දෙමව්පියන් මව සහ පියාට ඉටු යුතු යුතුයකම්. මුලින්ම අපි බලමු දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු යුතු යුතුයකම් පහ මොනවද කියලා. දරුවන්ගෙන් දෙමාපියන්ට මව්පියන් පෝෂණය කරන්නට ඕනි. ඊළඟට ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලා ඉටු කිරීම සිද්ධ කරන්නට ඕනි. ඒ වගේම තමයි දෙමාපියන් රැකගෙන කුල පරපුර හා ඊට සම්බන්ධ සිරිත් විරිත් ආරක්ෂා කරන්නට ඕනි. ඉතින් මේක හරිය වැදගත් වෙනවා මේ දෙමාපියන්ගෙන් රැකගෙන ආපු පරපුර සහ සිරිත් විරිත් කියන කාරණාව. අද වර්තමාන වෙන විට දරුවන් අතරින් ගිලිහිලා යන කාරණාවක් මේ සිරිත් විරිත් කියන කාරණාව. ඒ නිසා සිරිත් විරිත් රැකගෙන යාම දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු යුතු යුතුයකම් වල වැදගත්ම දෙයක්. ඊළඟ කාරණාව තමයි දෙමාපියන්ගෙන් අහිමි වූ දේ රැක ගැනීම. හිමි වූ දේ රැක ගැනීම. දෙමාපියන්ගෙන් tamunට හිමි වුණු දෙයක් තියෙනවා නම් ඒ හිමි වුණු දේ ආරක්ෂා කරගන්න රැක ගන්න ඕනි. ඊළඟට මව්පියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් සිද්ධ කිරීම. දැන් මේ කිව්ව කාරණා පහෙන් 4ක් මුලින්ම කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අවසානයේක මව්පියන් පරලොව ගියාට පස්සේ ඔවුන්ට පින් අනුමෝදන් කිරවීම. ඒක තමයි දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු යුතු යුතුයකම් පහ. ඊළඟට අපි බලමු දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු යුතු යුතුයකම් පහ මොනවද කියලා. දරුවන් වරදින් මුදවා ගැනීම. ඔවුන් යහපත් කටයුතු වල යෙදවීම. දැන් මේක විශේෂයෙන් වැදගත් වෙන කාරණාවක් වර්තමාන වෙන විට සමහර දෙමව්පියෝ චෝදනා කරනවා
අපේ දරුවෝ නරක වෙලා, සමාජයේ නරක වෙලා, මේ සමාජ පසුබිම තමයි නරක වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු යුතු යුතුයකම් අතර තියෙන දෙයක් තමයි දරුවන් වරදින් මුදවා ගැනීම. ඔවුන් යහපත් කටයුතු වල යෙදවීම. දැන් මේ කාරණා ටික හරියාකාරව ඉෂ්ට සිද්ධ වෙනවා නම් දෙමාපියන් අතින් සමාජයට, රටට, මිනිසුන්ට දොස් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙමාපියන් ඒ යුතුයකම් ටික තමුන්ගේ ඉෂ්ට නොකරන තාක්කල් දරුවන් වැරදි මාර්ගවලට යනවා. ඊළඟ එක තමයි ඉගෙනීමේ කටයුතු වල යෙදවීම, ගැළපෙන ආවා විවාහ කර දීම. මේකෙදි වෙන්න ඕනි දරුවන්ට ගැළපෙන ආවා විවාහයක් සිද්ධ කර දීම. දෙමාපියන්ට ගැළපෙන ආවා විවාහ නෙමෙයි. අද වෙන්නේ එහෙම දෙයක්නේ. ඒ නිසා දරුවන්ට ගැළපෙන ආවා විවාහ සිද්ධ කර දීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම. මේකත් හරි වැදගත් කාරණාවක්. සුදුසු කාලය ආවට පස්සේ මේවා පොදි ගහගෙන ඉන්නේ නැතුව දරුවන්ට මේ සම්පත් පවරා දෙන්න ඕනි. ඒකත් දෙමාපියන්ගේ යුතුයකමක්. එතකොට මෙන්න මේ කියන කාරණා පහ දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුයකම්. හොඳයි, දැන් අපි කතා කරන්නේ දකුණු දිශාව පිළිබඳව. අපි මෙච්චරලා කතා කරේ නැගෙනහිර දිශාව. දැන් අපි දකුණු දිශාව. දකුණු දිශාවේදී අපි බලමු ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට කළ යුතු යුතුයකම් පහ මොකක්ද කියලා. දුටු විට හුනස්නේ නැගිටීම. අවශ්‍ය උපස්ථාන කිරීම. අවවාද අනුශාසනාවලට මැනවින් අහුම්කම් දීම. අවශ්‍ය කටයුතු ඉටු කර දීම, මැනවින් ඉගෙන ගැනීම. මේවා තමයි ශිෂ්‍යයින්ගෙන් ගුරුවරයාට ඉටු යුතු යුතුයකම්. එතකොට ශිෂ්‍යයා කියලා කියන්නේ කවුද, ගුරුවරයා කියන්නේ කවුද කියන එක අනිවාර්යෙන් අවබෝධ කරගන්නට ඕනි. යම්කිසි ශිෂ්‍යයෙක් දවසක ගුරුවරයාට වඩා ඉහළට යන්න පුළුවන්. ආර්ථික වශයෙන් ඉහළට යන්න පුළුවන්. තනතුරු වලින් ඉහළට යන්න පුළුවන්. දැනුමින් ඉහළට යන්න පුළුවන්. තානාන්තර වලින් ඉහළට යන්න පුළුවන්. හැබැයි කොයිතරම් ඉහළට ගියත් ඔහුගේ ගුරුවරයා ඉදිරිපිට ඔහු ශිෂ්‍යයෙක්, ගුරුවරයා ගුරුවරයාම තමයි. ගුරුවරයා ගුරුවරයාම තමයි. ඒක හොඳට මතක තබා ගත යුතු කාරණාවක් වෙනවා. අපි දැන් බලමු මේ ගුරුවරයාගෙන් සිසුවාට කළ යුතු යුතුයකම් මොනවද කියලා. ගුරුවරයාගෙන් සිසුවාට මැනවින් හික්මවීම, මැනවින් ඉගැන්වීම. දැන් එතකොට මෙතනදී හරි වැදගත් වෙන දෙයක් තමයි ගුරුවරයා සතු යුතුයකමක් තමයි දරුවෝ හික්මවීම, දරුවන්ට ඉගැන්වීම. එතකොට දරුවෝ මේ සංවමයක් නැති දරුවෝ කියලා දොස් කියන්න බෑ. ඒ වගකීම ගුරුවරුන්ට එනවා. මොකද ගුරුවරයාගේ යුතුයකම් අතර එකක් තමයි ඔවුන් මැනවින් හික්මවීම කියලා කියන්නේ. ඒ වගේම මැනවින් ඉගැන්වීම. ඊළඟට දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම, තම මිත්‍රයන්ට ශිෂ්‍යයන් හඳුන්වා දීම, ශිෂ්‍යයා ආරක්ෂා කර ගැනීම. එතකොට මැනවින් මේ කාරණාව අධ්‍යයනය කළ යුතු දෙයක්. ඒ තමයි මේකෙදි වැදගත් වෙන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට යුතුයකම් අතර එකක් වැදගත් එකක් තමයි ඔවුන් හික්මවීම, ඊළඟට ඔවුන්ට මැනවින් ඉගැන්වීම, ඊළඟට ශිෂ්‍යයා ආරක්ෂා කර ගැනීම. ඒක තමයි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට කළ යුතු යුතුයකම් අතර තියෙන්නේ. ඊළඟට අපි ගමන් කරමු බටහිර දිශාවට. බටහිර දිශාවේ කියන්නේ ස්වාමි භාර්යාවගේ යුතුයකම් හා වගකීම්. එතකොට මේකෙදි බලමු මුලින්ම සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුයකම් පහක් තියෙනවා. ඒ පහ මොනවද කියලා. එකක් තමයි ගරු කිරීම. ඊළඟට අවමන් නොකිරීම. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පරදාර සේවනයේ නොයෙදීම. ඊළඟ හතරවෙනි එක ගෙදර වගකීම් පැවරීම. පස්වෙනි එක ඇඳුම් පැළඳුම් සපයා දීම. එතකොට සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුයකම් පහ තමයි ඒ ආකාරයෙන් සඳහන් කෙරෙන්නේ. විශේෂයෙන් වැදගත් වෙන දෙයක් තමයි සැමියා විසින් බිරිඳට මේ යුතුයකම් පහ අතර පළවෙනි එක තමයි ගරු කිරීම. මේක හුඟක් දුරට වෙන්නේ නැහැ. ගරු කිරීම කියලා කිව්වහම වැරදි අවබෝධයකට එන්න එපා. සැමියා බිරිඳට ගරු කළ යුතු කාරණා බොහොමයක් තියෙනවා. ඒක වෙනම ආපහු යනවා වෙනම කොටස්. නමුත් අපි පුරුදු වෙන්න ඕනි මේ යුතුයකම් අත ඔහුට ගරු කරන්න. ගෙදර භාර්යාවට ගරු කරන්න. ඒක ඔහුට මදිපුංචිකමක් නෙමෙයි. මේක අද සමාජය තුළ නැති නිසා මම මේ ගැන කියන්නේ. අද සමාජය තුළ බොහෝ දුරට සැමියා විසින් බිරිඳට ගරු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ගෙදර ගෘහමූලිකයා ප්‍රධානියා ලොක්කා මමයි කියලා හිතාගෙන කටයුතු කරනවා මිසක් ගරු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ
සදිසා නමස්කාරයේ සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුකම් පහ අතර පළවෙනි එක තමයි ගරු කිරීම හැටියට සඳහන් කෙරෙන්නේ. ඉතින් ඔය කාරණා පහ තමයි සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුකම් පහ වෙන්නේ. දැන් අපි බලමු මේ බිරිඳ විසින් සැමියාට කළ යුතු යුතුකම් පහ මොකක්ද කියලා. පළවෙනි එක ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම. ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම. පරපුරුෂ සේවනය නොකිරීම, උපයන ලද ධනය ආරක්ෂා කිරීම, සෑම කටයුත්තකටම දක්ෂ වීම හා අනලස් වීම. දැන් මේකෙන් අපි පළවෙනි එකෙන් කියවෙනවා මේ ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම. එතකොට නිවසක් ඇතුලේ සියලු කටයුතු සංවිධානය කිරීමේ යුතුකමෙන් බිරිඳට. ඊළඟට තමයි මේ ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම. ඇසුරු කරන පිරිස කියලා කිව්වහම ඒක අවබෝධ කරගන්නට ඕනි ඇසුර කොහොමද පිරිස, ඒ කියන්නේ තමුන් බිරිඳ ඇසුරු කරන පිරිස පමණක් නෙමෙයි, සැමියා ඇසුරු කරන පිරිසට පවා මැනවින් සංග්‍රහ කිරීම අතිශයින් වැදගත් වෙන කාරණාවක් කියලා තමයි ඒකේ සඳහන් වෙන්නේ. එතකොට මම මේ ඔබට කිව්වේ බිරිඳ විසින් සැමියාට කළ යුතු යුතුකම් පහ. හොඳයි. ඊළඟට අපි යමු උතුරු දිශාව. දැන් අපි සඳහන් කරා නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව. දැන් අපි ගමන් කරන්නේ උතුරු දිශාව. උතුරු දිශාවෙන් කියන්නේ හිත මිතුරන් පිළිබඳව. මේකෙදී මිතුරන්ට 3 ආකාරයකින් කුල පුත්‍රයන් විසින් සංග්‍රහ කළ යුතුයි. හරි? එතකොට මේකෙදී මම ඔබට කියන්නම් මේ කොහොමද මිතුරන්ට කුල පුත්‍රයන් විසින් සංග්‍රහ කළ යුතු යුතුකම් පහ මොනවද කියලා. පළවෙනි එක මිතුරාට අවශ්‍ය දේ ලබා දීම. ඊළඟට ප්‍රිය වචනයෙන් කතා කිරීම, දියුණුව සඳහා කටයුතු කිරීම, සමානාත්මතාවය දැක්වීම, නොරැවටීම. ඒක තමයි මිතුරන් විසින් කුල පුත්‍රයන්ට කළ යුතු සංග්‍රහ පහ සඳහන් වෙන්නේ ඒ ආකාරයට. හොඳයි, දැන් අපි බලමු කුල පුත්‍රයන්ට මිතුරන්ගෙන් කුල පුත්‍රයන් විසින් මිතුරන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පහ මොනවද කියලා. කුල පුත්‍රයන් විසින් මිතුරන්ට. අපි කලින් කිව්වේ මිතුරන්ගෙන් කුල පුත්‍රයන්ට. දැන් සඳහන් වෙන්නේ කුල පුත්‍රයෙක් විසින් මිතුරන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ටික මොනවද කියලා. දුසරිතේ වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගැනීම. මේක වැදගත් වෙන කාරණාවක්. තමුන්ගේ මිත්‍රයා වැරදි තැන්වලට යොමු වෙනවා නම් වහා මේකෙන් ආරක්ෂා කර ගැනීම හොඳ මිතුරෙක්ගේ යුතුකමක්. ඒ බඳු මිතුරාගේ වස්තුව ආරක්ෂා කර දීම. බියටපත් මිතුරායින් මුදවා ගැනීම. විපතටපත් මිතුරා අත් නොහැරීම. කෙනෙක් විපතටපත් වුණාට පස්සේ ඔහු අතහරිනවා නම් එතන මිත්‍රත්වයක් නැහැ. ඒ නිසා ඒක වැදගත් වෙනවා මිතුරන්ගේ අමුදරුවන්ට සැලකීම. දැන් මේක හරිය වැදගත් වෙන කාරණාවක් වෙනවා මේ කාරණා පහ. මොකද මිතුරන් ඔහු යම් කිසි වැරදි තැනකට වැරදි මාර්ගයකට යනවා නම් ඔහු ආරක්ෂා කරගන්න පුළුවන් පළවෙනිම පුද්ගලයා තමයි එයා ළඟ සිටින මිත්‍රයා. ඒතර කුල පුත්‍රයෙක් ඔහුගේ මිතුරන්ගෙන් දෙන අවවාද මත ජීවිතේ විනාශ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. වැරදි උපදෙස් දීලා. ඒ නිසා මිතුරෙක් කියලා කිව්වට පස්සේ මේ කුල පුත්‍රයාට මිතුරාගෙන් ඊ타ත්ම ආරක්ෂිත උපදෙස් ලබා දීම ඊ타ත්ම වැදගත් වෙනවා. මේක ඔහුගේ ජීවිතයට ඊ타ත්ම වැදගත් වෙන කාරණාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. හොඳයි, දැන් අපි යමු ඊළඟ දිශාව. ඒ තමයි යට දිශාව. යට දිශාවේ එකක් තමයි ස්වාමියා විසින් සේවකයාට කළ යුතු සංග්‍රහ. සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම, සුදුසු පරිදි ආහාර වැටුප් ගෙවීම, සෞඛ්‍ය පහසුකම් සපයා දීම, මිහිරි ආහාර පාන ආදිය නිසි ලෙස බෙදා හැරීම, සුදුසු අවස්ථාවන්හිදී විවේකයේ දීම. මේවා තමයි ස්වාමියා විසින් සේවකයාට. වැදගත් වෙන කාරණාව තමයි සේවකයාගේ ශක්ති ප්‍රමාණයට පමණක්ම වැඩ පැවරීම. මේක අතිශයින් වැදගත් වෙන කාරණාවක්. ඒ කාරණාව තමයි ස්වාමියා විසින් සේවකයාට ඉටුවිය යුතු යුතුකම් හැටියට සඳහන් වෙන්නේ. දැන් අපි බලමු සේවකයන් විසින් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් මොනවද කියලා. ස්වාමියාට පළමුව පිබිදීම. ස්වාමියාට පසුව නින්දට යාම. ස්වාමියා දුන් දේ පමණක් ගැනීම.
වැඩ කටයුතු ඉතා හොඳින් කිරීම, ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. මේ කාරණා ටික මේකේ හරි වැදගත් වෙන දෙයක් තමයි මේ ස්වාමියා දුන් දේ පමණක් ගැනීම. දැන් අද සමාජය තුළ සේවකයා විසින් ස්වාමියා දුන් දේ පමණක් නෙවෙයි සොරා ගැනීම, වංචනික ලෙස ලබා ගැනීම, වෙනත් ආකාරයෙන් ලබා ගැනීම සමාජයේ පිරිහීමට හේතු වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා ටික සේවකයන් විසින් ස්වාමියාට ඉටුවිය යුතු යුතුයගම් හැටියට සඳහන් වෙනවා සදිසා නමස්කාරය. හොඳයි, දැන් අපි යමු අවසාන දිශාව. ඒක තමයි උඩු දිශාව. උඩු දිශාවේදී අපිට පළමුවෙන් දකින්න තියෙනවා ගිහියන් විසින් පැවිද්දන්ට කළ යුතු සංග්‍රහ. මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, මෛත්‍රී සහගතව කතා කිරීම, මෛත්‍රී සහගතව සිත් පහළ කර ගැනීම, නිවසට පැමිණි විට සතුටින් පිළිගැනීම, ආමිසයෙන් සංග්‍රහ කිරීම. දැන් මේ කරුණු පහ අතර බලන්න පළවෙනි කාරණා තුනේම සඳහන් වෙන එක වචනයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී සහගතව. එතකොට ගිහියන් විසින් පැවිද්දන්ට කළ යුතු සංග්‍රහ වලින් වැදගත් වෙන දෙයක් තමයි මෛත්‍රී සහගතව කටයුතු කරන්න කියන කාරණාව. ඒක හරි වැදගත් වෙන නිසා ඒ කාරණා තුනකදීම සඳහන් වෙනවා මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, මෛත්‍රී සහගතව කතා කිරීම, මෛත්‍රී සහගතව සිත් පහළ කර ගැනීම. මෙන්න මේ කියන කාරණා ටික තමයි ගිහියන් විසින් පැවිද්දන්ට, පැවිදි උත්තමයන්ට කළ යුතු සංග්‍රහයන් වන්නේ. හොඳයි, ඊළඟ කාරණාව තමයි පැවිදි පක්ෂයේ විසින් ගිහියන්ට විටිය යුතු යුතුයකම්. පවින් වැළැක්වීම, යහපත් ක්‍රියාවල යෙදවීම, හොඳ සිතින්ම අනුකම්පා කිරීම, අසා නොමැති දේ කියා දීම, අසා ඇති දේ වඩාත් පැහැදිලි කර දීම, සුගතියට මඟ පෙන්වීම. දැන් අපි විවිධ දේශනවලදී නිරන්තරයෙන් අහන්න ලැබෙන දේ තමයි අසා නොමැති දේ කියා දීම, ඊළඟට අසා ඇති දේ වඩාත් පැහැදිලි කර දීම. එහෙම නැත්නම් නැවත නැවත සිහි කැඳවීම. මේවා තමයි පැවිදි පක්ෂය විසින් ගිහියන්ට ඉටුවිය යුතු යුතුයකම් හැටියට සඳහන් වෙන්නේ. හොඳයි, මෙන්න මේ ආකාරයට තමයි මේ දිසා 6 පිළිබඳව සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සදිසා නමස්කාරය පිළිබඳව. මේක එක කාරණාවක් මම අවසාන වශයෙන් මතක් කරන්නම්. සමහර අය සමහර ප්‍රකාශ කරනවා මම දැකලා තියෙනවා. මම නම් සලකන්නේ අංක 1ට අම්මට, දෙවනුව තමයි බිරිඳට කියලා කියනවා. ඒතර මේක සමාජගත වෙලක් තියෙනවා. අම්මට සලකන්න ඕනේ එකට, අම්මාට තමයි මම සලකන්නේ, ඊට පස්සේ තමයි බිරිඳ ගැන බලන්නේ කියලා කියනවා. ඔව්, ඒ කාරණාව හරි. අම්මට පළවෙනියට සලකන්න ඕනේ. හැබැයි එක කාරණාවක් මතක තියාගන්න ඕනේ වර්තමාන පරම්පරාව තරුණ ලරුවන්ට මම මේ සඳහන් කරන්නේ මව පියා කියන්නේ එක පැත්තක්, බිරිඳ නැත්නම් ස්වාමි පුරුෂයා කියන්නේ තව පැත්තක්. මේ දෙකේ තියෙන්නේ සංග්‍රහයන් දෙකක්. අම්මා තාත්තට අපි ආදරය කරනවා, බිරිඳට එහෙම නැත්නම් පෙම්වතියට එහෙම නැත්නම් පෙම්වතාට ස්වාමි පුරුෂයට ආලය කරනවා. මේකේ තියෙන්නේ දෙකක්. මේ දෙක එක හා සමාන වෙන්නේ නැහැ. අම්මා තාත්තා කෙරෙහි දක්වන ආදරය, සෙනෙහස, දයාව, කරුණාව වෙනම එකක්. හැබැයි බිරිඳට එහෙම නැත්නම් පෙම්වතියට, ස්වාමි පුරුෂයාට, පෙම්වතාට දක්වන එක වෙන දෙයක්. ඒක මේ දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. මේ දෙක දෙපැත්තේ මේක බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලිවම දීලා තියෙනවා. බලන්න, මව්පියන්ට සැලකීම. මව්පියන්ට සැලකීම නැගෙනහිර දිශාවට දීලා තියෙනවා. මව්පියන්ට නැගෙනහිර දිශාව. ඊළඟට බලන්නකෝ ස්වාමියා සහ භාර්යාවට සැලකීම දීලා තියෙන්නේ බටහිර දිශාව. එතකොට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක්. නැගෙනහිර දිශාවට වැඳලා සම්පූර්ණයෙන් නැගිටලා ආහපව හැරිලා තමයි බටහිර දිශාවට වඳින්න තියෙන්නේ. ඒතර බුදුරන් වහන්සේත් මේක පැහැදිලිව දීලා තියෙනවා මේ දිශාවන් ප්‍රබල ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකක්. ඒතර මේක එකට ගමන් කරන දෙයක් වෙන්නේ නැහැ කවදාවත්. එකට ගමන් කරන දෙයක් නෙවෙයි. නිසා වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. අම්මා තාත්තට සලකන්න ඕනි. ඒක වෙනමම දෙයක්. ඊළඟට අම්මා තාත්තට සලකනවා වගේම ස්වාමි පුරුෂයාට නැත්නම් භාර්යාවට සලකන්න ඕනි. ඒක වෙනම පැත්තක්. ඒක වෙනම දෙයක්. නැගෙනහිර හා බටහිර කියලා නම් කරලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ දෙක පටලව ගන්න එපා. මේ දෙක පටලව ගත්තොත් කෙනෙක්ට ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේ සදිසා නමස්කාරයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මොනතරම් වර්ණවත්ව, මොනතරම් බුද්ධිමත්ව මේ සිංහාලෝවාද සූත්‍රයේ මේක දේශනා කරලා තියෙනවද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඔබ මේකෙන් යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට.